මහා ශ්‍රී ලක්ෂ්මී පූජාව ආරම්භයයි සූදානම්ද. දැන් ඔබ ගොතා දෙලාගෙන මල් මාලය ඒ වගේම ඔබ ගෙනත් ඇති ගෙදර අයවරු ගන්නට පහන්. ඊළඟට මොකද කියන්නේ? තව ඇති ඔබ මේ වසරේ බලාපොරොත්තු වෙන අරමුණක් කියන්නේ. අන්නේ අරමුණ ලියලා කපකොලයක් පොතයි. දැන් ප්‍රාර්ථනාව නම් ලියන්නේ Tamanට විතරක් පේන්න ඕනේ. තමන්ගේ ප්‍රාර්ථනාවන් ලියන්නේ Tamanට විතරක් පේන්න. තමයි පහන් පූජාව ආරම්භ වෙන්නේ. එහෙනම් මල් මාල තියන ඇත්තෝ තමන්ගේ මල් මාලය අරගෙන පෙරකට ලෑස්ති වෙන්න ශ්‍රී ලක්ෂ්මී දේවයන් නිසා මේ මල් මාලා පැලැන්වීම සිද්ධ කරනවා.
ධනලක්ෂ්මී මහා පූජාව ආරම්භ කීර්ති කුමාර පටගොඩ සාදුනාද පවත්වමින් ලක්ෂණ සිව් මහා දේවාල පරිශ්‍රයේ ඔබට වන්දනා කරන්නට මේ දුරගොඩු දිරමත මේ සුන්දර ශාසනය සුසු දෙවියන් කටයුතු කරනවා.
විහෙසක් විඳ දරා දෙව් රද පුදන විට රහසක් නොවේ පැමුණුණු හැම දෙනාට දහසක් පැතුම් ඉටු වේ සුබ පතමු හෙට වාගේම විශ්වාසයෙන් හෙට දවසේ මේ වන්දනා ගමනට මේ පුණ්‍ය භූමියට එන්න ලැබේවා. අපි අලුත් අවුරුද්දේ කිරින මේ ධනලක්ෂ්මී මෑණියන්ගේ ආශිර්වාදයෙන් ශ්‍රී මහා දේවාලයේ අපේ ගම් දේවගතුමන් කීර්ති කුමාර පටකඩ මහත්මයන් සත්භාවයෙන් කරන මේ සත්ක්‍රියාවන් සඵල වෙන්නට අපි හැමදෙනාගේ ප්‍රාර්ථනාව ආදරණීය මෑණියන්ට පිළිගන්න දෙන්න. රෝනා මහත්මිය ආදරණීය තුන් දෙපළ එවැගේම අපේ කාර්ය මණ්ඩලයේ සේවා සම්පාදනය කරන හොඳ පිරිසක් ඉන්නේ. දැසනත රැද ආවර්ධන මෙතුමා කරන හැමපත් කාර්යාවේමද ඒ ශක්තිමන්ත වැඩි සිටිනවා. විශේෂ වෙලාවක් ආරක්ෂා සැලසෙන අපේ අපරාධ පොලිසියේ එළ මණ්ඩලත් හැම දිනම ඉතින් පූජාවට මෙතෙන් ඉඳලා සම්බන්ධ වෙනවා. අපි දැන් ඒ සත්‍යාව කළා සතුට ලැබමු මේ අවුරුදු පුරා. අවුරුද්දේ ජීවිතේ පුරා. දලදා වහන්සේගේ පිහිට බැලුම් දේවා උදා කිසිපාවක කිරියෙන් පෙරීම ඉතිරන යහපත්ම අවුරුද්දක් වෙනයි නැවත නැවතත් ප්‍රාර්ථනා කරන්නේ. අපේ දේවගතුමාගේ කටයුතු වලට අපි හැමදෙනාම සම්බන්ධයි. අවසරයි. හොඳයි එමනම් බැතිමතුනි මෙතන සිට ආරම්භ වෙන්නේ බුද්ධ පූජාව, දේවතේවාව, දේව මල්යහන් පූජාවයි. සුපුරුදු ආකාරයට ඔබේ ඉඩාවකාශයේ සකසාගෙන මේ පැදුරක් එලාගෙන ගෙදර අයවරුන් සමග එක තැනක වාඩි වෙන්න. මොකද ඒ අදිෂ්ඨාන පූජාවේදී පහන් පූජාවේදී ඔබේ ගෙදර සියලු දෙනා ඒ පහනට අත තබා ගැනීමට අවශ්‍යයි. ඒ නිසා ඔබේ සියලු අයවරු ඔබේ සමීපයට රඳවගෙන මෙතෙන් සිට මේ තේවාවට එකතු වෙමු. එහෙනම් නිශ්ශබ්දතාවයේ රැක ආරක්ෂා කරගෙන මේ එලාගෙන පැදුරු මැදින් ඉඳ තිබෙන විදියට ගෙදර ඔක්කොම අයත් එක්ක වාඩි වෙන්න සූදානම් වෙන්න. ඔබ සනසවන්නට දිවි මග එළිය කොට අරබේ පූජාව ඔබ නිමිතන් සිට දහසක් කාරණා රඳවාගෙන තක බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang Tatiyampi dhammang saranang gacchami Tatiyampi veramani sikkhapadang samadhiyami Surameraya madhyapama dattana veramani sikkhapadang samadhiyami Sadhu, sadhu, sadhu.
බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියං සරණං වේද බුද්ධා අතිකාතේ වේද බුද්ධා අනාගතා පරිචොක්ඛන්නාතේ බුද්ධා අහං වන්දාමි සබ්බදාන උත්තමං වන්දේහං ආගපං සුවරුත්තමං බුද්ධෝ යෝකනිතෝ බුද්ධෝ කමතු ධම්මම රජකප උනත් ඵල නැත නිරෝගී නැත්නම් කිය. නිරෝගී සුවය තියෙන තැනක තමයි සැපත සතුට ධනය ඵලය උනත් දැනෙන්නේ හැගෙන්නේ. විදෙක් වෙලා කියලා කතාව තියෙනවා. එතකොට අපි ඒකාන්ත ප්‍රාර්ථනාවකට යන්න ඕනේ මේ උදා වූ වසර අපිට නිරෝගීමත් වසරක් වෙන්න. නේද? ඒක කායිකවත් මානසිකවත් චිත්තවත් සුවෙන් පිරිවසරක් වෙන්න. සමහර අය කායිකව සුව නැහැ. හැබැයි චිත්තව සුවපත්. මානසිකව සුවපත්. සමහර අය ශරීරයෙන් සුවපත් නැහැ. එතකොට කායික සුවයක්. සමහර අයට පේන ප්‍රශ්න නැහැ. හැබැයි පපුව ඇතුලේ දැවෙන මානසික ප්‍රශ්න වලින් වෙනවා. එයත් අදින මලදින hina වෙන විදිහේ එයත් මනින්න බෑ. එලොස් විශාල මානසික පීඩනයකින් පෙරෙනවා. ඒක තමයි කියන්නේ කායික මානසික චිත්ත සුවය ඇති තැනට තමයි සැපත සතුට ධනය බලයක් ගලන්නේ. ඔබ අහලා දැකලා තියෙනවා කානුවකින් කොච්චර පිරිසිදු වතුර ගියත් පළක් නැහැ. එහෙමද? කවුරුත් පාවිච්චි කරන්න නෑ. ඒ පිරිසිදු වතුර ටික එහෙම නෑ යන්න ඕන කොහෙන්ද? පිරිසිදු නලයි. නේද? දැන් ඉදෙන් වතුර නම් බෙව්වට ගෙදර තියෙන කුණු වලෙන් වතුර නම් පොන්නේ නෑනේ. බොරවද? නෑ. අන්න මේ ඒකායන ප්‍රාර්ථනාව අපේ මොකක්ද? මේ උදා වූ වසරත් අපිට හැම සතුට සැනසීමක්ම පිරි කායිකවත් මානසිකවත් චිත්තවත් සුවපත් වසරක් වෙනවා. මේ මූණු ටික ඉතින් මාවේ ගිය අවුරුද්දේ හිටින් මූණුම තමයි. ඉතින් අර ඒ පුරුද්ද තියෙනවා. සසර ගමනේ වගේ ඉතින් මේ ඒකායන ඒකාන්ත ඒ ප්‍රාර්ථනා දැන් ඔබට හිතේ කියන්න දහසක් අරමුණු නේ මේ උදා වෙච්ච වසරේ ඔබට නිවෙන්න ඕන ප්‍රශ්න දහසක් එනවා. කනදර බාධක කම්කටොළු දුක් රෝග ගොඩක් ඇති ඉවර වෙන්නේ. ඔක්කොම ඉවර වෙලා මෙන්න මේ අරමුණු ඉටු වෙන්න මේ පූජාව හේතු වෙත්වා කියලා ප්‍රාර්ථනා කරගත්තා නම් නේද? හොඳයි එමනම් හැමදෙනාම මම කිව්වට පස්සෙත් මේ හැම ස්තෝත්‍රයකමත් මල්ලිහාන් දුර කවියකමත් හැම ආශිර්වාද කාව්‍යකමත් අවසාන පදයේ ලස්සනට කියලා මේ තේවාවට එකතු වෙමු. හොඳයි එහෙමනම් තේවාව ආරම්භෙට හැමදෙනාම සාදුකාරයක් කියන්න. නීල විපුනිත චන්ද්‍රති පත්මං සාකසාර පුත චන්ද්‍ර විමානං විප්ල මధుරති වන්නං විෂ්ණු දේව පුත පාද නමාමි විෂ්ණු දේව පුත පාද නමාමි සුදු හඳුනින් දෝති දෙලා තෙතුමාල පුදන්නේ බුදුන් වඳින දෝතින්
බලන්න ලස්සන මුතුනේ යුවලයි දැන් සතරේ රන් මිනි ආමි සතරයි නගවන කුරුලාසනයේ සිටියයි විෂ්ණු දෙවි දුහට මේ පිං බාරයි විෂ්ණු දෙවි දුහට මේ පිං බාරයි ඔය රන් මිනි මුතුනේ දුක් සතරේ ගුණ බල විෂ්ණු දෙවි දුනේ ආවඩලන්න විෂ්ණු දෙවි දුනේ ආවඩලන්න අකලට එන මාරු නෙත නොගැටෙන්න අත්පා බිඳලන දුක් නොම වෙන්න සෙනසුරුලා විෂ්ණු දෙවියෝ මට ආවඩලන්න විෂ්ණු දෙවියෝ මට ආවඩලන්න අනමින කොඩි වින කොඩ මාතු වෙන්න යක්ෂ බේත බිය බය නොම වෙන්න විෂ්ණු දෙවියෝ මට නින්දා නඩුවබ අපට නොවෙන්න නීති ගැටලු කිසිවක් නොම වෙන්න යන එන තැනදීත් අප සුරකින්න විෂ්ණු දෙවියනේ ආවඩලන්න විෂ්ණු ගිගිරි වලලු මුතු වලලු සෙලෙනවා චමර සැලෙන මුතු සලු බැලෙනවා විෂ්ණු දෙවියෝ ආවඩලනවා අපේ දුරිනි කඳු අදම රිදෙනවා අපේ දුරිනි කඳු Apatukin diri menuku sayure Gimani makne tekawe bodureye Vishnu Devi Dune Dinete apatak divani dode here dinne apatak divani තව පිංකේතු වතු කරගන්න බෝසත් පුතුනේ පිහිටට එන්න බෝසත් පුතුනේ පිහිටට එන්න කදිරණ දේව ගෝවින්දං පාලන්තු ලෝක සාසනං ඒතේ දේවානු භාවේන කන්දස්සාමි නමෝ වරං කන්දස්සාමි කතර කමේ මහදෙවොලේ නිතරම වැඩ ඉදින වැඩි ඉති කන්දට නිතරම දිවක් වෙලා බලන කිරිබේරේ සිටගෙන නිකිපිදුවන් පොද ලබන සාදු සාදු කන්ද කුම
පොසතුටින් කන්ද කුමරුනි වෙදලා ආවදලා යන්න කන්ද කුමරුනි වෙදලා ආවදලා යන්න අපේ අපට තිබෙන දුක් කරදර සයුරේ ගිලෙන්නේ පත්තිනි දෙවියෝ වැඩලා ආවදලන්න පත්තිනි දෙවියෝ වැඩලා ආවදලන්න කිකිරි වලලු මුතු වලලු දෙතෙලෙනවා චමර සැලෙන මුතු සලු පිළිගතේ අනිනවා මුදු දෙතට ගෙන කිරි පැකිසට ඉසිනවා පත්තිනි දෙවියෝ වැඩලා
සියලු දෝෂ දුරු කරන්න පත්තිනි දෙවි වැඩලා සියලු දෝෂ දුරු කරන්න පත්තිනි දෙවි වැඩලා හිසකෙහි පීරා මිදුලට පැකින්නට දැන් නියකට කඩලා ගේ මුළු කොංවල විසිකෙන් තෙල් වැදුවා හර පිළිකුණු වල ඉඳගෙන කෑවේ සියලු දෝෂ දුරු කරන්න පත්තිනි දෙවි වැඩලා සියලු දෝෂ දුරු කරන්න පත්තිනි දෙවි වැඩලා සියලු දෝෂ දුරු කරන්න පත්තිනි දෙවි වැඩලා සියලු දෝෂ දුරු කරන්න පත්තිනි දෙවි ගහත කොළද මල් කරවි මතු පිටියද වෙන්නේ උයන පතේ තව තව බොරස ගුණ වැඩි වෙන්නේ අපේ ගෙදර තක්මද ඉඳ කිරියෙන් ඉදිරෙන්නේ පත්තිනි දෙවියෝ වැඩලා වඩලා යන්නේ පත්තිනි දෙවියෝ වැඩලා වඩලා යන්නේ පිනට ලැබෙන බෝසත්වරුන් දරුවෝ උපදින්න ලෙයින් උපන් අපේ දරුවෝ මතුවට රජ වෙන්න අපේ දරුවෝ වෙත රජ සිටු සම්පත් නිහි වෙන්න පත්තිනි දෙවියෝ වැඩලා වඩලා යන්න සීතුමන තමන් දේවරාජ නමෝ වරං සීතුමන තමන් දේවරාජ සබර ගමු වෙරන් දෙවොලේ වසන්නේ සෑමදා ගොත් බුදු පත්නි වනින්නේ ඒ බුදුරන් ලොව විහිදාලන්නේ සුමන තමන් දෙවි උදට වඩින්නේ සුමන තමන් දෙවි උදට වඩින්නේ සුමන තමන් දෙවි උදට වඩින්නේ හිත දරනවා සුදු රජු පිට දෙවියෝ වඩිනවා සුදු රජු පිට දෙවියෝ වඩිනවා සුදු රජු පිට දෙවියෝ වඩිනවා කුරන් මිනි මුතුවක් කුරන් සමදා ගොස් බුදු පත්ති වඩිනවා ඒ බුදු ලැබුව විහිදාලනවා අපට නැති දුක් ගිනි දුරු වෙනවා සුමන තමන් දෙවි ආවඩලනවා 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 සුමන තමන්
ආන්නේ මේ හාල් එකක් දෙනවා. ඒ හාල් එක ගෙදර කොහේ හරි අර අවුරුදු මල් විසා ගන්න කට්ටියට නම් එතනින්ම තියන්නත් පුළුවන්. ඒ වගේම නැත්නම් ගෙදර කොහේ හරි තැනක තියන්න මේ සහල් වලින් අපි නියෝජනය කරන්නේ ගෙදරට මත මුලට. අපි සල්ලි වලින් මේව කරන්නේ මුදල්. නේ අන්න ඒ දෙක ඔබට මේ පූජාවේ ආනිසංස මහිමේ ලැබේවා කියන ඒකායන ප්‍රාර්ථනා. පින්නතුන් හැමදිනාම තෙරපීමකින් තොරව ළඟාගෙන කන්දු වෙන්න එපා. මේ ස්ථානයේ පුරාණ දේවගතුමානි ඔබගේ විතර පරිවර්තනය කරලා මේ විශේෂිත ආශ්‍යාක සත්‍යයක් යන විශේෂිත පිළිවෙලක් දැන් හොඳයි මොකදින හැමදේම ළඟාගෙන දෙවියන්ට ප්‍රාර්ථනා කරලා අනුත් මේ එන්නේ පිරිත් කියන්නේ මාව ලයිසන් එක වගේම නැත්නම් පිරිස අපි ඔබ හැමදෙනා බොහොම දාබර සිහිපත් කරනවා වගේ කරනවා මේ මොහොතේ ඔබටත් ඔය ලබා දෙන සාහසිය වගේ අද ඉඳලා එක බෑන්ඩ් එක ගහලා ගන්න සල්ලි හැම දෙයක්ම ඒ වගේ දැන්පත් කරගන්න විද්‍යානන්ද මහත්තයාත් ඉන්නේ